ආයිබෝවන් සුබ දවසක් කියලා මගේ විශ්වාධිපති YouTube channel එකේ මම ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකක් දාන්න තමයි හදන්නේ. මම අද ඔයගොල්ලන්ට අරගෙන යන කොහෙටද දන්නවද? මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු අලුත් ලෝකයකට. ඕගොල්ලෝ එනම් මෙන්න මේම හිතා ගන්න. මොකද්ද? මේ විශ්ව ගෝලය කියලා අපි ජීවත් වෙන පරිසරය මේ කළුගල. කළුගල කියන්නේ මේ කළුගල අභ්‍යන්තරේ අපි ජීවත් වෙනවා. ඉතින් අපි ජීවත් වෙනවා නම් අපි ජීවත් වෙන මේ පෘථුවිය, ඒ කියන්නේ මේ ග්‍රහ ලෝකයේ මේ පෘථුවිය අපි මේ ජීවත් වෙන විශ්වය අපි හිතා ගන්නවා මේ කළුගල. කළුගල ඇතුලේ හිස් අවකාශයක් තියෙනවා. නම් කළුගලේ හිස් අවකාශයක් නැහැ. මම ඔයගලන්ට උදාහරණයක් වශයෙන් තමයි මේ කියන්නේ. කළුගල ඇතුලේ හිස් අවකාශයක් තියෙනවා. ඒ අවකාශය ඇතුලේ අපේ ඉර තියෙනවා, හඳ තියෙනවා, ඔක්කොම වස්තුන් තියෙනවා. අපි ඒක ඇතුලේ අපි ජීවත් වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ තවත් ධර්මයෙන් දේශනා කරලා පෙන්නලා තියෙන මෙන්න මෙහෙම දෙයක්. මනුස්ස ලෝකයේ මිනිස්සුෙකුට තියෙන ආයුෂ අවුරුදු 120යි. නමුත් දිව්‍ය ලෝකයේ anu එක දවසයි කියලා. එතකොට මොකද හේතුව? මේ ගෝලීය, ඒ කියන්නේ මේ විශ්වයේ තුල තියෙන විශාලත්වය තමයි එතනින් පෙන්නලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අරගෙන ගිය බුදුහාමුදුරුවෝ කොහෙද ගිහිල්ලා අවිල්ලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ මේ අපි ජීවත් වෙන මේ මනුස්ස ලෝකෙනුත් පිටට ගිහිල්ලා අවිල්ලා තියෙනවා. එහෙනම් මම ඔයගොල්ලන්ට දැන් ඒක මේ කළුගලෙන් පැහැදිලි කරනවා. එතකොට අභ්‍යන්තරයේ වෙච්ච මේ කළුගල ඇතුලේ අපි ජීවත් වෙනවා. එතකොට ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන අවධිය බලන්න, ඒ අපි හිතා ගන්න හිතින් මෙන්න මෙහෙම උඩ බලලා හිතන්න අපි දකින්නේ මේ කළුගලේ අතුල් පැත්තෙන් මෙන්න මේ තියෙන ශක්තිමත් ආවරණය කියලා. එතකොට ශක්තිමත් ආවරණය කියලා හිතාගෙන බැලුවට පස්සේ ඕගොල්ලෝ හිතා ගන්න මේ තියෙන්නේ දැන් මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ අපි ජීවත් වෙන මේ ගෝලයේ ඇතුලේ මේ අහස කියන කොටසෙන් එපිටට අනිත් පැත්ත තමයි මම මේ පෙන්වන්නේ කියලා. මොකද එහෙම මම පෙන්වන්නේ මේ ලෝකේ තියෙන වටිනාම තැන මේ මනුස්ස ලෝකෙන් එතරට යනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මොකද ඉතින් මම YouTube එකේ අපි බුදුහාමුදුරුවෝ ගැනම කියලා මිනිස්සුන්ට දැන් මිනිස්සුන්ගේ ඔළුව කාලා තින්නේ. නමුත් මම එහෙම නෙමෙයි මේ කියලා තියෙන බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙන් එහා පැත්තට තමයි අරන් යන්නේ. එතකොට ඒකේ තියෙනවා තරු තියෙනවා, හඳ තියෙනවා, වතුර තියෙනවා, අපිට මේ අපි ජීවත් වෙන ලෝකේ හැමදේම තියෙනවා. එතකොට මේ ගල ඇතුළේ මේ සියලු දේ තියෙනවා. එතකොට මෙන්න තරු. මේ ගලේ තියෙනවා වීදුරු කෑලි සයිස්ද දිලිසෙන ස්ථාන. දැන් මේකට ගත්තම මේ තියෙන්නේ මේ දිලිසෙන ස්ථාන. මේ තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතා ගන්න මේ අපි ජීවත් වෙන ලෝකේ මේ අභ්‍යන්තරයේ ඇතුල් පැත්ත මම පෙන්වන මෙන්න මේ වගේ තරු කියලා. එතකොට මේ ජීවත් වෙන ස්ථාන උනම් මේ සුදු මේ ත්‍රිවාණ සහිත කෑලි වලින් මොකද්ද කරන්නේ? අපේ මේ පරිසරයේ ගන්න උෂ්ණත්වය ක්‍රමානුකූලව ගල අභ්‍යන්තරයෙන් එළියට දාන්න තමයි මේ ත්‍රිවාණ සහිත මේ ගලේ කොටස් පීරලා තියෙන්නේ. එතකොට එහෙම පීරලා වියල්ලා එහෙම තීනකොට එතකොට හිතා ගන්න අපේ මේ ජීවත් වෙන පරිසරයේ ජීවත් වෙන මේ විශ්ව ගෝලයේ කියන්නේ පිටපැත්ත මෙන්න මේ වගේ කළුගලේ හා සමාන පාෂාණකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේ ශක්තිමත් පාෂාණකින් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ කළුගලට ඉරු රස්නේ ගන්නවා. එතකොට මේකට ඔක්සිජන් ගන්නවා. එතකොට මේකේ ජල වාෂ්ප නිර්මාණය වෙනවා. එතකොට මේක ඇතුළේ ලොකු පීඩනයක් ඇති වෙනවා. මොකද මේකේ බලය වැඩි වෙනවා. බලය වැඩි වෙනවා කියන්නේ මේ අපි ජීවත් වෙන පරිසරය තුළ බලය වැඩි වෙනකොට බලය වැඩි වීමත් එක්ක අපේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. ශක්තිමත් භාවය කියන්නේ මොකද බලයක් තියෙන තැනක මිනිහෙකුට හෝ සතෙකුට ගහකට ජීවත් වෙන්න බලයක් ඕන, ශක්තියක් ඕන. එතකොට මේ ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙන නම් අපි මේ ජීවත් වෙන මේ ගෝලයේ ඇතුලේ ඝනත්වය වැඩි වෙන්න ඕන. ඝනත්වය වැඩි වෙනකොට අපි තර්ජනයක් කරගෙන ඉස්සරහට යන පීඩනයක් තියෙන්න ඕන. දැන් පීඩනයක් නැති වෙනකොට අපේ ශරීරයට අර බර නැති වාහනයක් නිදැල්ලේ යනවා වගේ නෙමෙයි, බර අරගෙන යන වාහනයකදී ටයර් වාහන එන්ජින් කොටස් අනම්මනම් ඒවා ගෙවිගෙන ඒවට ලොකු පීඩනයක් දීගෙන යනවා වගේ. එතකොට යන්න තියෙනවා. ඒකින්ද මම මේ ලෝකෙන් පිටට තමයි ඔයගොල්ලන් කරගෙන යන්නේ. එතකොට මේකේ මේ ගන්න ඉරු රස්නේ මේ ගල ඇතුළට අරගෙන යනවා. එතකොට ඔයගොල්ලෝ හිතා ගන්න අපි ජීවත් වෙන අභ්‍යන්තර ලෝකේ, අපි මේ ජීවත් වෙන ලෝකේ, මේ අපි ජීවත් වෙන ගෝලය ඇතුලේ අපි පුංචි. එතකොට ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මෙච්චරයි අපි මේ ජීවත් වෙන ගෝලය කියලා. මෙන්න වගේ පුංචි ගෝලයක් මේ. ඔන්න වගේ පුංචි ගෝලයක් කියලා හිතා ගන්න. මේ කළුගලේ සීමාවක තරම් ගෝලයක තමයි
අපි ජීවත් වෙන්නේ. හරි? එතකොට ඕගොල්ලෝ හිතා ගන්න බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මයට අනුව මේ ලෝකයේ මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් දිව්‍ය ලෝකෙට එක දවසයි. එතකොට ඒක ගලපලා තින්නේ කොහොමද දන්නවද? මෙන්න ඒ ලෝකේ. කොච්චර දුරක් තියනවද එතකොට? එතකොට මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ චුට්ටි ප්‍රමාණයයි. අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙ මෙන්න මේ වගේ චුට්ටි ප්‍රමාණයයි. මෙච්චරයි. එතකොට අපි මගේ චුට්ටි ගෝලයක් ඇතුලේ ජීවත් වෙන එක තමයි අපි කරන්නේ. එතකොට එහෙම ජීවත් වෙලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම ජීවත් වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ මහා විශාල දෙයක් කරන්න නෑ. අපි මෙන්න මේ පුංචි ගෝලය තුලින් අපි මෙන්න මේ වගේ දරුණු පාෂාණයක් මතු කරමින් අපි මෙන්න මේ වගේ විශ්වයකට නිර්මාණය වෙන්න ඕන. මේ බලන්න කොච්චර ඈතට යනවද කියලා. එතකොට මෙන්න මේක තමයි. එතකොට ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ඇත්ත. මොකද මේ වගේ චුට්ටි ගෝලයකට අපි යන්න පුළුවන් පැය ගානයි. එතකොට මනුස්ස ලෝකෙට අවුරුදු 100ක් කිව්වම මේකේ ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන කාල සීමාවට මේකට වට 100යි යන්න පුළුවන්. එතකොට මේකේ වට 100ක් යනකොට මෙන්න මේ ගමනේ තනි වටයක් යන්න බෑ. මේ පොඩි දුරක්ද මේ. එතකොට අන්න එහෙම පෙළලා තියෙන ධර්මයක් තමයි. ඉතින් ඒකින්ද අතිලෝතුර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයට මේ සබහාදාම හරි අමුතු කතාවක්. එතකොට මේ ගෝලය මේ අපි ජීවත් වෙන මේ පාෂාණ තියෙන මේ ශක්තිමත් පාෂාණය ඇතුලේ රත්තරන් මුතුමැණික් රන් රිදි මේ සියලු දේ තියෙනවා. මොකද ඇයි මේක ඇතුලේ මැණික් රත්තරන් රජවරු නිදහන් කරේ මේ කළුගල කියන වස්තුවේ. කළුගල කියන වස්තුවේ මේ විශ්වය තුල තියෙන අපි මනුස්ස ලෝකේ ජීවත් වෙන විශ්වය තුල තියෙන සියලු සම්පත් මේ කළුගල ඇතුලේ තියෙනවා. එහෙනම් කළුගලත් අපි මේ ජීවත් වෙන ගෝලයක්. එතකොට මිනිස්සයා ජීවත් වෙන මේ ගෝලය හා සමාන තමයි මේ කළුගල. කළුගලක් තියෙනවා නම් හොඳ රක්ෂිත වනාන්තර ගස් කොළන් අයිස් මිදෙන හොඳ සීතල රටක තමයි කළුගලක් පිහිටලා තියෙන්නේ. එතකොට උෂ්ණත්වයෙන් වැඩි දූපතක් තියෙනවා නම් වැලි පමණයි තියෙන්නේ. කළුගල කියන වස්තුවේ තරම් වටිනා වස්තුවක්. ඉතින් ඒකින්ද මට ඔයගොල්ලන්ට දෙන්න වීඩියෝ සෑහෙන්න තියෙනවා. මම මේ දාන වීඩියෝ බලන්න මේ බලලා වියලා මට මේකේ ලොකු ඉඩක් කරන් දෙන්න. මම ඔයගොල්ලන්ට මේ හැමදේම පෙන්නන්න. මේ තියෙන්නේ මේ පාර කියලා කියන්නේ ලොකු පාරක්. අපි යන්නෙත් පාරකනේ. එතකොට මේ යන්නෙත් පාරක තමයි. මම මේ කියන දේ තේරුම් ගන්න වටහා ගන්න. දැනුමක් තියෙන මහත්තයෙක් ඕන කෙනෙක් ඉන්නවනම් වැටහෙනවා. ඉතින් ඒකින්ද මගේ විශ්වාසීව channel එකට කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා මට උදව් කරන්න. මම ඔයගොල්ලන්ට හැකි පමණින් කියන මට මේ ඔයගොල්ලන්ට මේ ගැන පහදලා දෙන්න පුළුවන්. මේ කළුගල කියන වස්තුව තනිකර මිනිස්සෙගේ ඔළුවකට මේ අපි ජීවත් වෙන ගෝලය, ඒ කියන්නේ අපි ජීවත් වෙන විශ්වය හඳුන්වලා මට ඔයගොල්ලන්ට පහදලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න මම මේ කියනවා වගේම මේ පරිසරය තුල අපේ ඔළුව තියෙනවා. ඔළුව ඇතුළට හෝමෝන ස්‍රාව නිෂ්පාදනය වෙනවා. එතකොට ඔළුව ඇතුළට හෝමෝන ස්‍රාවය නිෂ්පාදනය වෙන්න මුල් පටන් ගන්න තියෙන ඔළුව ඇතුලේ. එහෙනම් අපේ හිස් කබල කොච්චර ගුරුත්වාකර්ෂණයක් පරිසරයේ ඈතින් යන දේවල් මේ ස්වභාවයෙන් තියෙන දේවල් බලහත්කාරයෙන් ලං කරගන්න. මොකද ඒක ලං කරගන්නේ ශරීර පෝෂණය මේ ඔලු කටුවට අත්‍යවශ්‍ය දෙයක් කියලා දෙන. නම් මේ කළුගල අපේ මිනිස්යාගේ ඔලු කටුව හා සමාන තරම් වටිනා දෙයක්. මොකද පරිසරයේ ආරක්ෂා කිරීමට ඒ තරම් අත්‍යවශ්‍ය කරුණක් කියලා තියෙනවා. ඉතින් ඒකින්ද මම දිගින් දිගට ඔයගොල්ලන්ට වීඩියෝ දෙන්න. මේ වීඩියෝ දෙනවා වගේම මේ වීඩියෝ වලින් කරන කාර්යය මම පහදන්නම්. මට මේකට මම මේ යන ගමනට කවුරුත් උදව් කරන් ෂෙයා කරන්න. මගේ වීඩියෝ එක අද මම බලලා තිනවා. මම දැන් වීඩියෝ බර ගන්නක් දාලා තිනවා. එතකොට බලපු අය මගේ වීඩියෝ එක ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තිනව අඩුයි. ඇයි? මේකේ ගුණාත්මක භාවය වැඩි හින්දාද? ඕගොල්ලන්ට මේකේ යහපත් දෙයක් දෙන හින්දාද? එහෙම කරන්න එපා. මම තමයි ඕගොල්ලන්ට මේකේ වටිනා දෙයක් දෙන්නේ. එතකොට ඕගොල්ලෝ මම බලලා තිනවා නොයෙකුත් බහුබූත වැඩක් නැති දේවල් කතා කරන ඒවට සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා තිනවා. මම මේකෙන් සල්ලි හම්බ කරන්න මේ හදන්නේ. මට දෙන්න ඉඩක්. මං ලොකු දැනුමක් අරගෙන දැනුම ඕගොල්ලන්ට දෙන්නයි මම හදන්නේ. එහෙනම් තෙරුවන් සරණයි.